දවසක් ඔබ සියලු දෙනාටම. ඉතින් ෆිසියෝതെරපි ට්‍රීට්මන්ට් ශ්‍රී ලංකා Facebook page එක වෙතින් අද අපි ඔබට කියලා දෙන්න යන්නේ ඔබගේ බෙල්ලේ වේදනාවට කාලයක් තිස්සේ තියෙන බෙල්ල වේදනාවට පාදක වෙන්න පුළුවන් හේතු මොනවද කියලා. ඉතින් හේතු ප්‍රධාන වශයෙන් අපි අද හේතු පහක් කතා කරන්න බලාපොරොත්තු වෙනවා. ඉතින් මේ හේතු එකිනෙක අපි කතා කරමු. බලන්න මෙන්න මේ ඔබට මෙන්න මේ හේතුවද තියෙන්නේ කියලා ඔබට හරියටම ඔබගේ බෙල්ල වේදනාවට හේතුව මේකමද කියලා හරියටම දැනගන්න පුළුවන් මේ වීඩියෝ එක අවසන් වෙනතුරු බලාගෙන සිටියොත්. අපි පළවෙනි හේතුව ගමු. පළවෙනි හේතුව තමයි අපි නිදි උලුක්කුවක් කියලා ඔබ අහලා තියෙනවද? සාමාන්‍යයෙන් එක්කෙනෙක් නිදාගෙන ඉඳලා එකපාරටම නැගිට්ටම බෙල්ල කැක්කුමක් එනවා. අපි ඒකට මේ කට්ටිය කියනවා මට නිදි උලුක්කුවක් ඇවිල්ලා කියලා. ඉතින් මොකද්ද මේ නිදි උලුක්කුවක් කියන්නේ? නිදි උලුක්කුවක් කියන්නේ ඔබ වැරදි ලෙස නිදා ගැනීම, වැරදි ඉරියව්වකින් නිදා ගැනීම නිසා බෙල්ලේ මාංශ පේශි අක්‍රමවත්ව දැඩිවීමක් නිසා ඇතිවෙන වේදනාවට තමයි අපි නිදි උලුක්කුව කියන්නේ. ඉතින් මේ නිදි උලුක්කුව අපට හඳුනා ගන්න පුළුවන්. නිදි උලුක්කුවක් ආවම ගොඩක් වෙලාවට ඒක එක පැත්තකට එන්නේ. වම් පැත්තට හෝ දකුණු පැත්තට. ඉතින් ඒ වේදනාව තියෙන පැත්ත බෙල්ල නිකන් මෙහෙම පැත්තට වගේ ටිකක් ඇලවිලා වගේ තමයි තියෙන්නේ. නිදි උලුක්කුව ආවම ඔබට බෙල්ල හැරවීම මේ දෙපසට කිරීම ඉතාම අපහසුයි. දැඩි වේදනාවක් වෙනවා එහෙම කරන්න ගියොත්. ඉතින් මේ වගේ අවස්ථාවකදී මොකද කරන්නේ? ගොඩක් කට්ටිය ඉස්සර කියමනක් තියෙනවා නිදාගෙන හිටපු කොට්ටේ නිසා තමයි මේක වෙලා තින්නේ. ඒ කොට්ටේ අවුවට දැම්මොත් හරියනවා කියලා. ඉතින් මේක වෛද්‍ය විද්‍යාත්මකව මේක සම්බන්ධයක් නැහැ. ඉතින් මෙවැනි තත්ත්වයේදී අලුතෙන් පර්යේෂණ මගින් සනාථ කරලා තියෙන විදිහට ඔබ කළ යුත්තේ මුලින් අයිස් වලින් ඒක තවන්න. ගොඩක් කට්ටිය මුලින් උණු වතුරෙන් තමයි තවන්න යන්නේ නිදි උලුක්කුවක් ආවම. සහ එක එක කට්ටිය මේ බාම් ගානවා, ඒක මේ මසාජ් කරන්න යනවා. ඉතින් ඒ වගේ ඒවා තෙල් ගාන්න ඒ වගේ කරන්න යන්න එපා. නිදි උලුක්කුව සමාහයට ගොඩක් දවසක් හෝ දෙකක් ඇතුළත ඔබට සුව වෙන්න ඕන නිදි උලුක්කුව. ඒ ඔබ ඉරියව්ව නිවැරදිව පවත්වාගෙන හිටියොත් පළවෙනි දවස් දෙක තුල අයිස් වලින් තැවීමකින් ඒ අඩු කරගන්න පුළුවන්. ඉතින් මේ අයිස් වලින් තවනවා කියන්නේ අයිස් එක රෙදි කෑල්ලක එහෙම නැත්නම් පොලිතින් බෑග් එකේ අයිස් කැට ටිකක් දාලා එතන අයිස් වලින් මෙන්න මේ ආකාරයට මෙහෙම එක තැන අයිස් තියාගෙන ඉන්න නැතුව මෙන්න මේ වගේ අපි අර උණු වතුරෙන් තවනවා වගේ අයිස් වලින් විනාඩි 15ක් 20ක් විතර තවන්න ඕන දවසට දෙතුන් පාරක්. ඉතින් මේ ඔබ හරියට කරොත් ඉක්මනට අඩු වෙනවා දවස් දෙකක් ඇතුළත. ඉතින් මේක අඩු වෙන්නේ නැත්නම් ඊළඟට ඔබ තවන්න ඕන උණු වතුරෙන්. මුලින් අයිස් වලින් තවන්න ඕන, ඊට පස්සේ මේක අඩුවීමක් නොවන්නේ නම් උණු වතුරෙන් තවන්න ඕන. උණු වතුරනොත් තවලා අඩු වෙන්නේ නැත්නම් ඔබ අනිවාර්යෙන් වෛද්‍යවරයෙක් එහෙම නැත්නම් ෆිසියෝതെරපිස්ට් කෙනෙක් බෞද්ධ චිකිත්සකයෙක් ගාවට යන්න. මොකද වුන් දන්නවා හරියටම එහෙම අඩු වෙන්නේ නැත්නම් මොකද කරන්න ඕන ට්‍රීට්මන්ට් එක කියලා. මොකද අපේ ගොඩක් පේෂන්ට්ලා එනවා මේ නිදි උලුක්කුවක් ඇවිල්ලා දවස් දෙක තුනක් ගිහිල්ලා ඒක අඩු කරගන්න බැරි වෙලා අපි ගාව ට්‍රීට්මන්ට් වලට එනවා. ඉතින් දෙවැනි හේතුව විදියට මම කියලා දෙන්න යන්නේ ඔබගේ බෙල්ලේ වේදනාවට එන්න පුළුවන් ප්‍රධාන හේතුවක් බෙල්ලේ කශේරුකා ගෙවී යෑම. මෙන්න මේ ෆොටෝ එක බලන්න මේ රූප තිරේ දිස් වෙන. දැන් මේක පළවෙනි විදියට පළවෙනි රූපේ තියෙනවා බෙල්ලේ කශේරුකා ගෙවීමක් නැති වුණ එක්ස්රේ එකක්. රෝගියෙක්ගේ එක්ස්රේ එකක්. දෙවෙනියට තියෙනවා බෙල්ලේ කශේරුකා ගෙවුනට පස්සේ එක්ස්රේ එක කොහොමද දිස්සන ආකාරය. ඉතින් මෙන්න මේ විදියට ඔබ වැරදි ඉරියව්වෙන් හිටියොත් හරි ඔබ නැත්තම් කාලයක් තිස්සේ එක දිගට ඔළුව නමාගෙන මොන හරි ජොබ් එකක් කරනවා නම් කම්පියුටර් එකක් පාවිච්චි කරනවා නම් එහෙම නැත්තම් ෆෝන් එක පාවිච්චි කරනවා නම් වැරදි ඉරියව්වෙන් නිදා ගන්නවා නම් සමහර කට්ටිය ක්‍රීඩා කරනවා ජිම් එකේදී සෙල්ලම් කිරීමක් නිසා මෙන්න කාලයක් සමග මේක එක දවසින් දෙකකින් වෙන එකක් නෙවෙයි කාලයක් තිස්සේ වැරදි ඉරියව්ව නිසා වැරදි විදියට ඒ පීඩනය ඒ කශේරුකා මතට එල්ල වෙන නිසා ඇති වෙන සංසිද්ධියක්. ඉතින් මේක නිසා මේ වගේ කොන්දේ කශේරුකා ගෙවීමක් නිසා ඔබට බෙල්ලේ වේදනාවක් එන්න පුළුවන්. මේක නම් අර නිදි උලුක්කුව වගේ දවස් දෙකක් නෙවෙයි දවස් අවුරුදු ගාණක් ඇදෙන්න පුළුවන් වේදනාවක්. ඉතින් මේ වගේ වේදනාවක් තිබ්බොත් ඔබට ගොඩක් වෙලාවට මේ බෙල්ලේ පිටිපස්ස දැඩි වේදනාවක් එනවා. සමහර කට්ටියගේ බෙල්ල පිටිපස්ස ඉදීමක් වගේ දකින්න පුළුවන්. මොකද මේ කශේරුකා ගෙවිලා කියන්නේ ඒකට අපේ සාමාන්‍යයෙන් ඔළුවේ බර දරා ගන්න මේ කශේරුකා ටික සර්වයිකල් ස්පයින් එක කියලා කියනවා. ඉතින් මේ සර්වයිකල් ස්පයින් එක ගෙවීමක් වුණොත් ඔබගේ ඔළුවේ බර දරා ගන්න අමාරුයි. එතකොට ඒ බර දරා ගන්න අපහසු නිසා ඒ පීඩනය නිසා එතන ප්‍රදාහයක් ඉන්ෆ්ලමේෂන් එකක් ඇවිල්ලා එතන ඉදිමීමක් වගේ එන්න පුළුවන්. ඉතින් මෙවැනි සහ මේ බෙල්ල දෙපසට හැරවීම අපහසු වෙන්න පුළුවන්. සහ ඔබට බෙල්ල පහත් කිරීම දැඩි වේදනාකාරී වෙන්න පුළුවන්. මෙවැනි කශේරුකා ගෙවීමක් නිසා එක හේතුවක් බෙල්ල වේදනාව එන්න. හරි. තුන්වෙනි හේතුව විදිහට මම කියන්නේ
ස්නායු තෙරපීම, බෙල්ලේ කශේරුකා වල බෙල්ලේ ස්නායු තෙරපීමක් එක හේතුව නිසා ඔබගේ බෙල්ලේ වේදනාවක් එන්න පුළුවන්. ඉතින් මොකද්ද මේ හරියට මේ ස්නායු තෙරපීම කියන්නේ? ඉතින් ස්නායු තෙරපීමක් කියන්නේ මම අර කලින් කිව්වා බෙල්ලේ කශේරුකා ගෙවීම නිසා වේදනාවක් එන්න පුළුවන් කියලා. ඉතින් මේ බෙල්ලේ කශේරුකා ගෙවීම ඉතා උත්සන්න වුණොත් කාලයක් තිස්සේ තියෙනවා නම් බෙල්ලේ කශේරුකා අතර තියෙනවා මේ ෆොටෝ එකේ දිස්සනවා දැන් අන්තර් කශේරුකා ජෙලි ද්‍රව්‍යයක්. ඉතින් මේකට ඉන්ට්‍රෝවර්ටිබල් ඩිස්ක් කියලා කියනවා. මෙන්න මේ ඩිස්ක් එක ඇත තියෙන්නේ මේ බෙල්ලේ කශේරුකා වල ස්ථාවරත්වයේ රඳා පවතින ශක්තිමත් භාවයට. ඉතින් මේක ඇතුළේ තියෙන ජෙලි එක ඉස්සරහට එනවා. අපි ওই ඩිස්ක් එකක් ගියා කියලා සමහර කට්ටිය කියනවා. මේ ඩිස්ක් එකක් ඉස්සරහට යෑම නිසා ස්නායු තෙරපීමක් වෙලා මේ බෙල්ලේ වේදනාවක් හට ගන්න පුළුවන්. ඉතින් මොකද්ද මෙවැනි බෙල්ලේ ස්නායු තෙරපීමක් තියෙනවා නම් ඔයාලට අඳුරගන්නේ කොහොමද? මේ කොහොමද වාට එන ලක්ෂණ මොනවද කියලා බලමු. පළවෙනි එක බෙල්ලේ ස්නායු තෙරපීමත් එක්ක දැඩි වේදනාකාරී වෙන්න පුළුවන් බෙල්ලේ පිටිපස්ස සහ මේ දෙපැත්ත. වම් පස හෝ දකුණු පස. හරි. ඉතින් මේ වේදනාව එක්ක බෙල්ල වේදනාව මේ උරහිස දෙසට ඇවිල්ලා සමහර විට මේ වැලමිට මැණික් කටුව මේ ඇඟිලි වලට උනත් වේදනාව විහිදෙන්න පුළුවන්. දැන් ඉස්සෙල්ලා බෙල්ලේ කශේරුවා ගෙවීම වඩා වෙන පළවෙනි වෙනස මේකයි. ස්නායු තෙරපීමකදී බෙල්ලේ වේදනාව අත දිගේ ගමන් කරන්න පුළුවන්. සහ මේ වේදනාව මේ බෙල්ල දිගේ ගිහිල්ලා මේ ඔළුව හිසාදයක් වගේ එන්නත් පුළුවන්. මේකත් එක ලක්ෂණයක්. අනිත් එක උරහිස සෙලවීම උරහිසේ තියෙන ක්‍රියාකාරකම් අපහසු වෙන්න පුළුවන්. බෙල්ල හැරවීමේදී දැඩි වේදනාවක් එන්න පුළුවන්. සහ මේ ඇඟිලි හිරිවැටීමක් එන්න පුළුවන්. ඒත් එක්කම මේ ඇඟිලි වල ශක්තිය අඩුවීම මේ අතේ ශක්තිමත් භාවයේ අඩුවීමක් වෙන්න පුළුවන්. ඉතින් මේ ස්නායු තෙරපීමක් ආවොත් ඔබ අනිවාර්යයෙන්ම වෛද්‍යවරයෙක් ගාවට යන්න ඕන. මේ ඉතින් වෛද්‍යවරයා විසින් ස්නායු පරීක්ෂණයක් තුලින් MRI පරීක්ෂණයක් තුලින් ඔබට හරියටම සනාථ කරගන්න පුළුවන්. මේ ඔහු නිර්දේශ කරයි මොකක්ද හරියටම මේ ඔබ කරන්න ඕන පරීක්ෂණය කියලා. ඉතින් එතනින් මේ ඔබට අදාළ ප්‍රතිකාරය කරගන්න පුළුවන්. ඉතින් මෙවැනි තත්ත්වයක් આવොත් ඔබ අනිවාර්යෙන් වෛද්‍යවරයෙක් වෙත යන්න ඕන. ඉතින් ඊළඟ හේතුව විදියට අපිට සලකන්න පුළුවන් බෙල්ලේ මාංශ පේශී ඉරියාම. ඒ කියන්නේ ඔබ වැරදි ඉරියව්වක් සිටීම නිසා මේ බෙල්ල දෙපස මේ ට්‍රැපීසියස් මාංශ පේශී සහ බෙල්ල දෙපස තියෙන මාංශ පේශී ඉරියාමක් වෙන්න පුළුවන්. මොනවා හරි අපි හිතමු සෙල්ලම් කරනවා, ක්‍රිකට් ගහනවා, එහෙම නැත්නම් මොනවා හරි ජිම් එකේ සෙල්ලම් කරනවා, නැත්නම් හදිසියේ ක්ෂණික චලනයකින් වෙන ක්‍රියාකාරකම් වෙන්න පුළුවන්. මෙන්න මේ හේතුනින්ද බෙල්ලේ මාංශ පේශී ඉරියාමක් වෙන්න පුළුවන්. දැන් මෙවැනි තත්ත්වයක් ආවොත් එතන මේ මාංශ පේශී දැඩි වේදනාවක් එන්න පුළුවන්. ඒ වේදනාව ඉදිමීමක්, රතු වීමක්, එවැනි ආකාරයේ මේ අර ප්‍රදාහයක් ඉන්ෆ්ලමේෂන් එකක් එද්දී වෙන චේන්ජස් ටික ඔයාලට පේනවා. ඉතින් මෙවැනි තත්ත්වයකදී ඔබ ගොඩක් වෙලාවට මේ ඔබට ගෙදරදී කර හැකි ප්‍රතිකාරයක් විදිහට අයිස් වලින් තවන එක තමයි කරන්න පුළුවන්. මොකද ඒක ප්‍රදාහයක් වෙලා තිබ්බොත් ඔබ ඒක මොනවා හරි බාම්මයක් ගාලා මේ මසාජ් කරන්න ගියොත් ඒක ගොඩක් පැතිරෙනවා. එතකොට ඒක එක තැනක විතරක් නෙවෙයි මුළු බෙල්ලේම පැතිරෙන්න පුළුවන්. ඉතින් මෙවැනි තත්ත්වයක් අයිස් වලින් අඩු වුනේ නැත්නම් ඔබට මේ විවේකයේ ගොඩක් අවශ්‍යයි. ඉතින් ඒ චලනය කරන එක ඔබ මොනවා හරි ඒ ක්‍රියාකාරමක් කරනවා නම් ඒක නවත්තන්න ඕනේ. ඒ බෙල්ලට එන පීඩනය එන ක්‍රියාකාරකම් නවත්තන්න ඕන. අයිස් වලින් අඩු වුනේ නැත්නම් අනිවාර්යෙන් වෛද්‍යවරයෙක් කරා යන්න ඕන. ඉතින් අපි දැන් හේතු 4ක් විතර කතා කරා. පළවෙනි එක නිදිඋලුක්කුවකින් ඇතින බෙල්ලේ වේදනාව, ඊළඟට බෙල්ලේ කශේරුකා ගෙවී යාම, ඊළඟට බෙල්ලේ ස්නායු තෙරපීමක් නිසා එන වේදනාව, අනිත් එක බෙල්ලේ මාංශ පේශී ඉරියෑමක් නිසා. ඉතින් මෙන්න මේ හේතු 4ට අමතරව තව වේදනා ආකාර කීපයක් තියෙනවා. අපි තව එක වේදනා හේතුවක් කතා කරමු මොකක්ද කියලා. ඉතින් මම අර කිව්ව හේතු වලට අමතරව බෙල්ලේ වේදනාවට පාදක වෙන තව හේතු තියෙනවා. මේ සමහර රෝගී තත්ත්වයන් නිසා බෙල්ලේ වේදනාවක් එන්න පුළුවන්. උදාහරණයක් වශයෙන් මිග්‍රේන් ඉරුවාරදේ නිසා බෙල්ලේ වේදනාවක් එන්න පුළුවන්. ඉතින් මේ මිග්‍රේන් ඉරුවාරදේ නිසා සාමාන්‍යයෙන් ස්වභාවයෙන්ම මේ මිග්‍රේන් ඉරුවාරදේ තියෙන රෝගීන්ගේ බෙල්ලේ මාංශ පේශී තදවීමක් එනවා. ඉතින් ඒ බෙල්ලේ මාංශ පේශී තදවීම තුළින් කාලයක් තිස්සේ බෙල්ලේ වේදනාවක් එන්න පුළුවන්. ඉතින් ඒ කියන්නේ මිග්‍රේන් සහ ඉරුවාරදේ තියෙන රෝගීන්ට බෙල්ලේ වේදනාවක් තියෙන්න පුළුවන්. ඉතින් මේත් එක්කම මම ඉරුවාරදේ මිග්‍රේන් ගැන කතා කරන නිසා කියන්නම්. තව මේ ආකාරයෙන්ම වේදනාවක් තියෙනවා සර්වයිකෝජෙනික් හෙඩෙක් කියලා. ඉතින් මේක මේ මිග්‍රේන් කියලා ගොඩක් කට්ටිය වැරදියට වටහාත් ගන්නවා. බෙල්ලේ මාංශ පේශී තදවීම නිසා, මේ කොඳුවට පෙළ දෙපස තියෙන බෙල්ලේ මාංශ පේශී තදවීම නිසා එම වේදනාව බෙල්ල දිගේ ඇවිත් මේ ඇස් දක්වා කන
මේ හක්කු දක්වා විහිදෙන්න පුළුවන් වේදනා රටාවක් විදියට. ඉතින් මේක සර්වයිකෝජෙනික් හෙඩෙක් කියනවා. ඉතින් මේක මිග්‍රේන් නෙමෙයි, ගොඩක් කට්ටිය මිග්‍රේන් කියලා මේක වටහා ගන්නවා. මෙන්න මේ සර්වයිකෝජෙනික් තත්ත්වෙ නිසා ඔබට බෙල්ලේ වේදනාවක් එන්න පුළුවන්. ඒක හිසරදයක් විදියට එන්නේ. සර්වයිකෝජෙනික් හෙඩෙක් කියන්නේ ඒකයි. ඒනට ඒ වේදනාව හිසරදේ පටන් ගන්න මේ බෙල්ල දිගේ වේදනාව ඇවිත්. ඉතින් ඒක නිසා ඒම හේතුව නිසා ඔබට බෙල්ලේ වේදනාවක් තියෙන්න පුළුවන්. ඉතින් මීට අමතරව අපි අද හේතු 5ක් විතර කතා කරා. මේ හේතු 5ට අමතරව තව සාමාන්‍යයෙන් බෙල්ලට අනතුරක් සිදුවීම තුලින් ඔබ මේ සාමාන්‍ය ඇක්සිඩන්ට් එකක් වුණ නිසා බෙල්ලට පාරක් වැදිලා මොන හරි කන්ටැක්ට් පේන් එක නිසා ඒ බෙල්ලේ වේදනාවක් එන්න පුළුවන්. ඒ අනතුර නිසා. ඉතින් මෙවැනි අනතුරක් සිදු වුණොත් බෙල්ල කොහේ හරි වැදුනොත් අනතුරක් වුණොත් වේදනාව ඒ දවස් ටිකේ කීපේ තියෙන්න පුළුවන්. එහෙම නැත්නම් සති ගාණක් ගිහිල්ලා මේ වේදනාව ආයෙ මතුවෙන්නත් පුළුවන්. මේ ඉන්ජරි එක නිසා ඔබට ඇති වුණ බෙල්ලේ වේදනාවක්. ඉතින් මෙවැනි හේතු නිසා ඔබට අපි අද කතා කරා හේතු 6ක් විතර. මෙවැනි හේතු නිසා ඔබට බෙල්ලේ වේදනාවක් එන්න පුළුවන්. ඉතින් මේ හැම හේතුවකටම අනිවාර්යයෙන්ම විසඳුමක් තියෙනවා. මෙන්න මේ ආකාරයේ බෙල්ලේ වේදනාවක් තියෙනවා නම් ඔබට අනිවාර්යෙන් වෛද්‍යවරයෙක්, ෆිසියෝതെරපිස්ට් කෙනෙක් ගාවට ගියොත් මේකට ඉක්මනට විසඳුම හොයන්න පුළුවන්. මොකද ඔවුන් දන්නවා මේක කොහොමද අඳුනාගන්නේ, මේකට ප්‍රතිකාර කරන්න ඕනේ කොහොමද කියලා. ඉතින් අපි අද කතා කරේ ඔබගේ බෙල්ලේ වේදනාවට පාදක වෙන හේතු මොනවද කියලා. ඉතින් අපිත් එක්ක දිගටම රැඳී ඉන්න. අපි නැවතත් මෙවැනි ඔබගේ සෞඛ්‍යයට වැදගත් වීඩියෝ එකකින් හමු වෙමු. ඔබට සුබ දවසක්.